2009 වසරේ ජනවාරි මස 8 වනදා සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා දෙහිවල අත්තිඩිය පාර ඔස්සේ සුපුරුදු පරිදි සිය සේවා ස්ථානයට යමින් සිටියා. වේලාව පෙරවරු 10 පසු වී මිනිත්තු 25ක් ඉක්ම යද්දී මාධ්‍ය නිදහස පිළිබඳ දැවැන්ත ප්‍රශ්නාර්ථයක් ඇති කරමින් ඝාතකයින් ලසන්ත බිලිගත්තේ එම අවස්ථාවේදී. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු දේශපාලඥයෙකු මෙන්ම මානව හිතවාදියෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා දක්ෂතා රැසකින් හෙබි පුද්ගලයෙක්. සත්‍ය අනාවරණ කිරීම පෙරදැරිව සන්ඩේ ලීඩර් පුවත්පත ආරම්භ කළේ ලසන්තයි. පන්හිඳ අසිපතකට වඩා සවිමත් බව සනාථ කරමින් වර්ධකරු සමාජයේ කුමන තරාතිරමක අයෙකු වුවත් ඔහු ගැන සිය පුවත්පතෙන් හෙළිදරව් කිරීමට ලසන්ත පසුබට වූයේ නැහැ. ඔහු මාධ්‍ය නිදහස සඳහා වූ යුනෙස්කෝ ගුයිලමෝ කේනෝ සම්මානය, නැෂනල් ප්‍රෙස් ක්ලබ් ප්‍රෙස් ෆ්‍රීඩම් සම්මානය හා මරණින් පසු පිදුණු IPI වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රීඩම් හීරෝ සම්මානය හිමි කරගත්තේ තමා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජගත් කීර්තිදර මාධ්‍යවේදියෙකු බව මොනවට පසක් කරමින් MTV MBC මාධ්‍යජාලයට අයත් දෙපානම පිහිටි මැදිරි සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූ දිනද ඔහු සිය අභීත හඬ මෙලෙස අවදි කළා. ෆස්ට ක්‍රියාවලට මේ මැරව ක්‍රියාවලට එරෙහිව නැගී සිටිය යුතුයි. මේ පළවෙනි වතාවත් මේ වගේ සිද්ධියක් වෙලා තියෙන මේ අවසාන වතාවත් අනිවාර්යයෙන්ම නොවෙන්න පුළුවන්. ඒ වුණත් අපි අවධානයෙන් මේ තත්ත්වයට මුහුණ දීමට සූදානම් මාධ්‍ය ආයතන සියලු දෙනා එක්මුතු වී මෙයට මුහුණ දීමට සූදානම් විය යුතු බව පැහැදිලිව කිය යුතුයි. ලසන්තගේ මරණය තවත් එක් පුද්ගල මරණයක් පමණක් නොවූයේ දෙස් විදෙස් මාධ්‍යමෙන්ම සිවිල් සංවිධානද ඉන් දැඩි කැළඹිල්ලට හා කම්පනයට පත් වූ නිසයි. මරණය ඔහු සොයා පැමිණියේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ විපාකය මේ යැයි පෙන්වා දෙමින්. මිනිසුන් එදා ලසන්තගේ දේහය වටා එක් රැස් වූයේ කිසිදු පෙළඹවීමකින් තොරවයි. ලෝක ප්‍රජාවද මේ පිළිකුල් සහගත ක්‍රියාව දැඩිව හෙලා දුටුවේ එය මෙරට ජනමාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් ලෙස අර්ථගන්වමින්. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු දේශපාලඥයෙකු මෙන්ම මානව හිතවාදියෙකු වූ ඔබ අපට සදාතනික මිතුරෙක්. අප මාධ්‍යජාලය හා සමග ඉතා සමීපව කටයුතු කළ ඔබ සැපේදී මෙන්ම දුකේදීද අප ළඟ සිටි බව සිහිපත් කරන්නේ ඉතාමත් ආඩම්බරයෙන්.